හරි. ඉස්සෙල්ලම අපි කොහොමද මේ කියුට් ෆොටෝ එක හදාගන්නේ කියලා බලමු. ඔයාලට මේක ChatGPT ගේ හරහා තමයි කරගන්න පුළුවන්නේ. අපි ඇප් එක ඕපන් කරගමු. එහෙම නැත්නම් ඇප් එක නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක බ්‍රවුසර් එක හරහා කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ කෙලින්ම Google එකේ ChatGPT කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ විදිහට ChatGPT එක සාමාන්‍ය විදිහට ඕපන් වෙනවා. හරි, මම ඇප් එකෙන් කරන විදිය පෙන්නන්නම්. මේ විදිහට ChatGPT එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතන ප්ලස් අයිකන් එක තියෙනවා. එතන ටච් කරලා මේ විදිහට ෆොටෝස් කියලා තියෙනවා. එතන ෆොටෝස් කියන එකට ටච් කරලා අපි ගැලරියට ඇතුල් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ෆොටෝ එක සිලෙක්ට් කරලා ඇඩ් ෆොටෝ කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න ඕනි. මේක කොපි පේස්ට් කරගන්න මම ඔයාලට පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. මේ හදන ෆොටෝස් ඔක්කොගේම ප්‍රොම්ප්ට් ටික මම ඔයාලට කමෙන්ට් වල දාලා තියන්නම්. ඊට පස්සේ මෙතන send දුන්නාට පස්සේ create an image කියලා image එක create වෙන්න පටන් ගන්නවා. final output එක පෙන්නන්නම් කොච්චර ලස්සනට හැදෙනවද කියලා. right, දැක්කද? මෙන්න මේ විදිහට ලස්සනට ෆොටෝ එක හැදෙනවා. අපිට පුළුවන් උඩින් මෙතන download icon එක තියෙනවා. ඒක ටච් කරලා ෆොටෝ එක ෆෝන් එකටම download කරගන්න. හරි, ඊළඟ ෆොටෝ එක හදමු. සුපුරුදු පරිදි ඔයාලා ChatGPT එකට එන්න ඕනි. ඇප් එකට හරි browser එක හරහා හරි ඇවිල්ලා අයම කරන්න තියෙන්නේ ප්ලස් මාක් එක උඩ ටච් කරන්න. ෆොටෝස් උඩ ටච් කරන්න. ගැලරියෙන් ඔයාලට හදන්න ඕනි කෙනාගේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඇඩ් ෆොටෝ දීලා මෙතනින් ඔයාලට තියෙනවා ප්‍රොම්ප්ට් එක දෙන්න. ඒ ප්‍රොම්ප්ට් එකත් මම ඔයාලට කමෙන්ට්ස් වල දාලා තියන්නම්. ඔයාලට තියෙන්නේ කොපි කරගෙන මෙතන පේස්ට් කරලා අදාළ ෆොටෝ එක හදාගන්න. මේ විදිහට මේ ෆොටෝ එකත් හැදෙනවා. මෙතන ඔයාලට කලෙක්ෂන් එකක් විදිහට තමයි ෆොටෝ ටික හැදෙන්නේ. බලන්න ලස්සනට හැදෙනවා. ඔයාලා ෆැෂනබල් විදිහට කොහොමද ඉන්න ඕනි කියලා බලා ගන්න පුළුවන් මෙතනින්. දැක්කද? මෙන්න මේ විදිහට ලස්සනට ඔයාගේ ෆොටෝස් කලෙක්ෂන් එක හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි, අපි ඊළඟ ෆොටෝ එකත් ඉක්මනට හදාගමු. මේක මෙතනින් මේ විදිහට පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ ෆොටෝ එක හදාගන්නෙත් අපි ChatGPT එක හරහා. ඔයාලා යන ChatGPT එකට ප්ලස් මාක් එක උඩින් ෆොටෝස් එකට ගිහිල්ලා ඔයාලට හදාගන්න ඕනි ෆොටෝ එක සිලෙක්ට් කරලා ඇඩ් ෆොටෝ දීලා මේකේ ප්‍රොම්ප්ට් එකත් මම ඔයාලට කමෙන්ට්ස් වල දාලා තියන්නම්. මේ විදිහට ෆොටෝ එක ඇඩ් වුණාට පස්සේ ඔයාලා ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේ ඇරෝ මාක් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ සුපුරුදු පරිදි ආයෙත් අපිට මෙන්න මේ විදිහට ඉතාමත් ලස්සනට ෆොටෝ එක ජෙනරේට් වෙලා එනවා පේනවා. ඒකත් අපි ඩවුන්ලෝඩ් කරගමු. දැන් මෙතන මේ ෆොටෝ එක සාමාන්‍යයෙන් බොයිස්ලාටත් හදාගන්න පුළුවන්. ඒ නිසා මම ඉක්මනට පෙන්නන්නම් කොහොමද බොයිස්ලාටත් මේක හදාගන්නේ කියලා. මෙතනම මේ ChatGPT එකේම chat එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඔයාලා ප්ලස් මාක් එක උඩ ටච් කරලා බොයි කෙනෙක්ගේ ෆොටෝ එකට තෝරලා මම දෙන ප්‍රොම්ප්ට් එක පේස්ට් කරන්න තියෙන්නේ මෙතන. මේ ප්‍රොම්ප්ට් එකේ පොඩි වෙනසක් කරන්න ඕනි. මොකද මෙතන ඔයාලට පේනවා මෙතන ගෑනු ළමයෙක්ට හරියන විදිහට තමයි මේක තියෙන්නේ. මේක එඩිට් කරන්න පුළුවන්. මෙතන she තියෙන එක he දෙන්න පුළුවන්. ඊට පස්සේ යටට ගියාට පස්සේ තියෙනවා name එක girl කෙනෙක්ගේ name එකක් තියෙන්නේ. ඒක අපිට එඩිට් කරලා බොයි කෙනෙක්ගේ එහෙම නැත්නම් ඔයාලට ටයිප් කරන්න ඕනි බොයිගේ නේම් එක දීලා මෙතන ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා her කියලා. ඒක his කියලා දාගන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නේ මම මේකත් මේ ප්‍රොම්ප්ට් එකත් කොපි කරලා ගන්න පුළුවන් විදිහට කමෙන්ට්ස් වල දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන ඇරෝ මාක් එක උඩ ටච් කරන්න. right. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බොයි කෙනෙක්ගෙත් මේ විදිහට මැගසින් ස්ටයිල් එකේ ෆොටෝ එකක් ඩිසයින් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතාමත් ලස්සනට.